ආයිබෝවන් කියලා සියලු දෙනාම පිළිගන්නවා. අද මම වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඕ කට්ටියගේ ෆෝන් එකේ තියෙන ඇප් වල data වෙන වෙනම ඕෆ් කරන ක්‍රමයක් තමයි අද මම ඕ කට්ටියට වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ. හරි අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේක කරන්නේ කියලා ඉවරලා. මේකට third party app එකක් download කරගන්න ඕනේ. හරි මම මේ Play Store එකට යනවා. Play Store Apple Store එකට යන්න. ගිහින් ඉවරලා search bar එකේ search කරන්න NetGuard කියලා. NetGuard කියලා මෙන්න මෙතන search කරන්න. search කරපුවාම මෙන්න මේ app එක යටින් තියෙන app එක. ඒක දැනටම මම download කරගෙන තියෙන්නේ. හරි ඒක ඔකට download කරගෙන ඉවරලා මේ මෙතන පොඩ්ඩක් ඔකට්ටිය මේ යට තියෙන විස්තරය පොඩ්ඩක් බලන්න කොහොමද ඒක on කරගන්නේ. ඒතර ඒකේ ටික් මොනවද දාගන්න ඕනේ, off කරන්න ඕනේ මොනවද, මේ විදිහට මේ ටික් කොහොමද ඒක දාගන්නේ කියලා විස්තරාත්මක තියෙනවා. හරි ඊට පස්සේ මෙතන මම app එක open කරගන්නවා. open කරගත්තාම ෆයිල් එකට එනවා. ඔකට්ටිය මේක permission දෙන්න ඕනේ. මෙතනින් දෙන්න I agree කියන එක දෙන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඔකටි data අනුව පොඩ්ඩක් load වෙනවා. right ඊට පස්සේ ඔකට්ටියගේ app ටික මෙන්න මේ හරිය පෙන්නන ඔක්කොම ටික. ඔකටි phone එකේ තියෙන app ටික සේරම පෙන්නනවා. මේ හරිය. ඊට පස්සේ ඔකට්ටියට පුළුවන් මෙතන සාමාන්‍යයෙන් තියෙනවා සාමාන්‍යයෙන් off කරන මේ wifi off කරන්න පුළුවන්, data off කරන්න. ඒ වුණාට ඔකට්ටියගේ phone එකේ data on එකේ තියෙන්නේ. හරි ඔකට සාමාන්‍යයෙන් මේක යොදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් boyfriend කෙනෙක් නම් girlfriend හම්බෙන්න යනකොට මෙතනින් off කරගෙන යන්න පුළුවන්. හරි සාමාන්‍ය WhatsApp එකට වෙන girls ලගේ message එහෙම එනවා නම් ඒක off කරගෙන යන්න පුළුවන්. girl කෙනෙක්ට පුළුවන් සාමාන්‍යයෙන් boyfriend කෙනෙක් හම්බෙන්න යනවා නම් සාමාන්‍යයෙන් ඔර line එකක් එහෙම ගහනවා නම් data මේකේ සාමාන්‍ය මෙතනින් data off කරගෙන ගියාම අතනින් online පෙන්නන්නේ. ඒ වුණාට WhatsApp එකට message එහෙම එන්නේ නැහැ. හරි ඔකට ඉස්සල්ලාම කරන්නේ මෙතන උඩ තියෙන tick එකක්. මෙන්න මේ හරිය. හොඳට බලා ගන්න. මේ tick එක මෙන්න මේ විදිහට on කරගන්න. ඉතින් ඕකේ එක දෙන්න. රයිට්. ඊපස්සේ ආපහු ඕකේ කරන්න. මේකටත් මෙතන මේ පල්ලෙහා තියෙන මෙන්න මේකට ටික් එක දාලා. හරි. ඊට පස්සේ ඔය කට්ටිය කරන්න ඕනේ. ඉතින් ටික් එක ඔන් කරගත්තට පස්සේ දැන් මේ හරිය අපිට අවශ්‍ය කරන ඇප් එක. අපි සාමාන්‍යයෙන් හිතන්න ඔය කට්ටියට WhatsApp එකේ data off කරගන්න ඕනේ. කවුරු හම්බෙන්න නැව නැත්නම් ඔකට මොකක් හරි වීඩියෝ එකක් බලනවා නම් YouTube එකේ WhatsApp එකේ message එනවා නම් ඒක කරදරයි නම් මේ මෙතන ඉස්සරහා තියෙන Wi-Fi. කොහෙන්වත් Wi-Fi on ඉන්න Wi-Fi එක මෙන්න කට් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන mobile data. mobile data මෙතන touch එකක් දීලා මෙන්න විදිහට කට් කරන්න. ඒතර කවදාවත් ඔය කට්ටියට සාමාන්‍යයෙන් මේ WhatsApp එකෙන් message එකක් එනවා කියලා පෙන්නන්න message එක ඇවිත් තියෙනවා. ඒකට ඔකට පෙන්නන්නේ නැහැ message එක ඇවිල්ලා කියලා ඉවරලා. right. ඒ වගේම ඔකට පුළුවන් අනිත් app වලට TikTok වලට, Facebook එකට, Instagram එකට ඒ වගේ හැම app එකකටම ඒ විදිහට දාගන්න පුළුවන්. මම හිතනවා වීඩියෝ එක ඔකටට තේරෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, තවත් කෙනෙකුට බලා ගන්න share කරන්න. සුබ දවසක් ඔය කට්ටියට. Yeah.